අද අපි බලමු වටේ කර වෙන්නෙත් නැතුව මැද අමු වෙන්නෙත් නැතුව රසට ලස්සනට වඩේ හදාගන්නේ කොහොමද කියලා. මම ගත්තේ කඩල පරිප්පු පුරවලා කෝප්පයක් මම පෙඟෙන්න දැම්මා. පැය 5ක් විතර පෙඟෙන්න තියලා දිය බේරලා අරගත්තා. පෙඟෙන්න දාපු කඩල වලින් මම ග්‍රයින්ඩ් කරන්නේ මේ ටික විතරයි. අනිත් ටික ඇට පිටින්ම මික්ස් එකට එකතු කරනවා. මම බිලුණු ගෙඩියකින් භාගයක් හීනියට ලියා ගන්නවා. දැන් නයමිරිස් කරලා හීනියට ලියා ගන්නවා. දැන් කරපිංච ටික ලියා ගමු. මම දැන් කඩල ටික ග්‍රයින්ඩ් එකට දා ගන්නවා. ඊළඟට නයමිරිස් කරලෙන් භාගයක් එකතු කර ගන්නවා. සැරකන්න පුළුවන් නම් ඔයාට නයමිරිස් කරල මොනක් දා ගන්න පුළුවන්. දැන් කරපිංච ටික. දැන් මම පොල් කෝප්ප භාගයක් එකතු කරගන්න. දැන් වේලිච්ච මිරිස් කරල් 3ක් මම මේ විදිහට කඩලා දා ගන්නවා. ඔයාට නයමිරිස් නැත්තම් වේලිච්ච මිරිස් ටිකක් වැඩිපුර දාගත්තට කමක් නැහැ. දැන් මම ලුණු ටිකක් එකතු කරගත්තා. මම බීලුණු එකතු කරන්නේ ටිකක් ග්‍රයින්ඩ් වුණාට පස්සේ ඔයාලා මේ මික්ස්චර් එක හුඟක්ම පිටි වෙනකන් ග්‍රයින්ඩ් කරන්න එපා. කෑලි හිටින්න ඕනේ. මම මේ පෙන්නන විදිහට කෑලි හිටින්න ග්‍රයින්ඩ් කරගන්න. ඉතිරි කරගත්ත කඩල ඇට ටික දැන් මම එකතු කරගන්නවා. පාන් පිටි කෝප්ප කාලකුත් දාගමු. හොඳට කලවම් කරගන්න. මේ වෙලාවේදී රස බලලා තව ලුණු ටිකකුත් ඕනනම් එකතු කරගන්න. දැන් එකම ප්‍රමාණයේ බෝල ටිකක් හදාගමු. මම ඔක්කොම බෝල 16ක් හදාගත්තා. දැන් තෙල් තාච්චියක් ලිපේ තියලා රත් වීගෙන එනකොට වඩේ බෝලයක් අතට අරගෙන මේ විදිහට අනිත් අතින් හිමීට තද කරන්න. දැන් හිමීට තාච්චියට දාගන්න. මම එක සැරයකට වඩේ 4ක් වගේ බැද ගන්නවා. දැන් ලිපේ ගින්දර හුඟක්ම අඩු කරන්න. අඩුම ගින්දරේ තමයි අපි වඩේ ටික බෙද ගන්න ඕනේ. ගින්දර වැඩි වුණොත් වඩේ වල වටේ කර වෙන්න පුළුවන්. එතකොට මැද අමුයි. ඒ නිසා අපි අඩුම ගින්දරේ වඩේ ටික බෙදගමු. දෙපැත්ත පෙරල හොඳින් බෙද ගන්න. දෙපැත්තම එකම ගානට ලස්සනට බෙද ගන්න. දැන් බෙදිලා ඇති. මේ වඩේ 4 බෙද ගන්න මට විනාඩි 8ක් 9ක් වගේ ගියා. මේ වඩේ එක හරිම රසයි. ඔයත් හදලා රස බලන්න.